මම චිල්ල කුමාර මම තමයි නයිට් එකේ ඇසිස්ටන්ට් මැනේජර් විදිහට මේ වැඩ කරන්නේ. මේ ඩියුටි තමයි ලංකාව වටේම කලෙක්ට් කරගන්න පාසල් ටික සතුල් ටික ඔක්කොම මෙහෙට එනවා. ඒ සතුල් ටික මෙහෙදී බ්‍රාන්චස් වලට සෝට් කරලා පොඩි වෙලාවක් ඇතුලේ ලංකාව වටේටම ආයේ පිටත් කරලා යවන එක තමයි අපේ මේන් ඩියුටි. සාමාන්‍යයෙන් සතුල් 10කට කිසි ප්‍රමාණයක් එනවා ලංකාවට. පාසල් සල්ලර ගත්තම මන්නේ කොන්ට ටික අපේ 30,000 පැන්නා වගේ එනවා. සාමාන්‍යයෙන් එවරේජ් එකක් ගත්තම අනිත් දවස් වලට 20,000 ගේ මේ සිස්ටම් එකට එන්න කලින් අපි කලින් සිස්ටම් එකක් තිබ්බා. ඒකත් එක්ක ගත්තම ඒකේ අපේ එවරේජ් එක ආවේ 15-20 අතර. ඒ කියන්නේ මන්ඩේ ටු සැටර්ඩේ වෙනකම් ආවේ 15-20 අතර. නමුත් අපි මේ සිස්ටම් එකෙන් යනකොට අපිට එතකොට සතුල් යවන්න සාමාන්‍යයෙන් 6 වගේ උදේ 6 පහ වෙන අවස්ථා තිබුණා. නමුත් මේ සිස්ටම් එක ඇතුලේ අපේ කෑලි 30,000 වුණත් පාන්දර 6 ඇතුලේ යවන්න පුළුවන්. අපිට කලින් අර 20 අතර ආපු ක්වොන්ටිටියක් යවනකොට 6 වගේ වුණා. දැන් මේ සිස්ටම් එක ඇතුලේ අපිට ඒ ටයිම් එකට වඩා කලින් මේ පාස්වර්ඩ් ටික සෝට් අවුට් කරලා රිලීස් කරන්න පුළුවන් ලංකාවට එක්ම යනවා. සිස්ටම් එකකින් ලොකු සපෝට් එකක් ගන්න සිස්ටම් එක. කොහොමද මේ සම්පූර්ණ නියෝග යන්නේ සිස්ටම් එක තුන තමයි හැම ස්කෑන් වෙලා සෝට් අවුට් වෙන එක වෙන්නේ. ඒකේ අර මේ වැඩ කරන ස්ටාෆ් එක වගේම සිස්ටම් එකේ ලොකු මේ හෙල්ප් එකක් අපිට හම්බ වෙනවා. ඒකෙදී ප්‍රශ්න විදියට ගත්තාම නෙට්වර්ක් ප්‍රොබ්ලම් අපිට එනවා හිටපු ගමන්. ඊට පස්සේ සිස්ටම් එකේ පොඩි ඉෂුස් එනවා. සමහර වෙලාවට අර වැඩ කරද්දී පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. සොලියුෂන් ඉක්මනට හම්බ වෙලා අපේ IT එකත් එක්ක මේ කතා කරලා මේ ටික කොහොමද ඉක්මනට සෝට් අවුට් කරගන්න ලොකු සපෝට් එකක් හම්බුණා. මොකද අපි වැඩ කරන ටයිම් එකට ඒ කියන්නේ අපි නයිට් කොන්ෆිගරේෂන් එක හවස 6 ඉඳන් උදේ 6 වගේ වෙනකන් යන්නේ. ඒ වෙලාවට සාමාන්‍යයෙන් ඔෆිස් ටයිම් එකක් නැති වුණත් අපිට ලොකු සපෝට් එකක් IT එකෙන් අපි කෝල් එකක් ගත්ත සැනින් අපිට ඒක රිප්ලයි එකක් එනවා. අපි මොකක් හරි ඉෂුව එකක් කිව්වොත් අපි මිඩ්නයිට් වේලා පාන්දර 1ට 2ට කිව්වත් අපිට අනිත් පැත්තට ඒකට අපිට මේ සොලියුෂන් එක මේක කරපුවාම හරි කියලා ඒ වගේ හෙල්ප් එකක් IT ඩිපාර්ට්මන්ට් පැත්තෙන් අපිට